සුබ දවසක් හැමෝටම. ඔන්න අපි ආයිත් ලන්ඩන් වලට. ඉතින් ඊයේ තමයි මම ආවේ. ඉතින් වාසිය මල්ලි ඉන්නවා. ඒ වගේම මොකද මතක අපි කලින් වීඩියෝ එකේ අපි ගියා සිටි එකට. නංගිත් ඉන්න අපි ආවද ප්ලේන් බලන්න. ඉතින් ප්ලේන් වල කොච්චර ආවත් මේක මේ බලන එක ඇති වෙන්නේ නැහැ. මේකත් එක්තරා විනෝදාංශයක්නේ. ඉතින් අපි මර්ටල් ඇවිනියු එක ගාවට ටර්මිනල් 4 එක ගාව තමයි අපි දැන් මෙතන ඉන්නේ. ඉතින් ලන්ඩන් හීත්‍රෝ කිව්වහම ලෝකයේ තියෙන එයාපෝට්ස් වලින් BCS නැත්නම් කාර්ය බහුලම ගුවන්තොටුපළක් තමයි මේක. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ සාමාන්‍යයෙන් විනාඩියක් ඇතුළත අපිට ෆ්ලයිට් දෙකක් විතර ටේක් ඔෆ් කරන බලන්නත් පුළුවන්. ඒහා සමාන කාලයකදී අපි දැන් ටේක් ඔෆ් කරන තැන මේ ටර්මිනල් එකේ මේක ඉන්නේ ටේක් ඔෆ් කරන එක. මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඉතින් තව චුට්ටකින් පිටිපස්සෙන් ආපහු තව ෆ්ලයිට් එකක් එයි. එතන තියෙන අමුතු වයිබ් එකක්. මෙතන තියෙන සද්දය ඔක්කොමත් එක්ක අපි බලමු. අද මෙතන මේ ගොඩක් කට්ටියක් ඇවිල්ලා ඉන්න ඉරිදවසකුත් හින්දා මේක බලන්න. එතෙන්ට ආවොත් බලා ගන්න පුළුවන් ගොඩක් ප්ලේන් ළඟටම. මොන කයිල් ලයින් එකක් යනවා. කනේ අවුටෝ සද්දයක් තියෙන. ඉතින් මේ මම කියනවා සමහරට ඇහෙන්නෙත් නැතුව ඇති. ඒ සද්දෙත් එක්ක මෙතෙන්ට එන්න ඕනේ ෆීලිං එක ගන්න. ලෝකේ හරිම අඩුවෙන් තමයි මේ වගේ තැන් තියෙන්නේ. මේ විදිහට ළඟටම ප්ලේන්ස් බලන්න පුළුවන්. අද වීඩියෝ එක මෙතනින් ඉඳන් අපි යන ප්ලේන්ස් කීපයක් බලමු. ඉතින් ප්ලේන් බලන්න අපි මර්ටල් ඇවිනියු ගාවට ගියේ. එතෙන්ට ගියාට පස්සේ එතන එහා පැත්තේ තියෙන ෆීල්ඩ් එකේ ඉන්න අශ්වය. ඉතින් ඒ අශ්වයෝ අපි ගියාට පස්සේ ඒගොල්ලෝ ඈත හිටියත් ළඟට දුවගෙන යනවා මොනවා හරි කෑමක් දෙයි කියලා. අපි මේ වැටි එහා පැත්තෙන් තියෙන තැන තනකොළත් ගලවලා දුන්නා. ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් එකකට ආපු පාන් දෙන්න තීරණය කළා. මුළු පාන් ගෙඩියම ඒගොල්ලන්ට දුන්නා. අපිට තාත්තා පොඩි කෑම වර්ගයක් තියෙනවා. ඒ නිසා අපි තෝන්ලක් ගන්නත් පුළුවන් නේ ගැටලුවක් නැති හින්දා. අපි ඒගොල්ලන්ට දුන්නා. ඉතින් ඒකත් ඇත්තටම මේ ඒකෙනුත් අපි පොඩි සතුටක් ලැබුවා. පේන්නේ තව එක්කෙනෙක් කෑම දෙනකොට කොහොම රැලක් දුවගෙන ආවා. ඒගොල්ලන්ට පුළුවන් විදියට අපි කෑම ඔක්කොම දීලා ආපහු ගියා අපි වැඩේට. ඔයගොල්ලොත් මෙතෙන්ට එනවා නම් අමතක කරන්න එපා. මොනවාරි අරගෙන එන්න. මේගොල්ලන්ට කන්න දෙන්න පුළුවන්. ඒකද අපි මේක දැනගෙන හිටියේ නෑ. ප්ලෑන් කරලා ආපු ගමනක් නෙමෙයි. ඒ නිසා අපි අර ගෙනාපු කෑම තිබිච්ච නිසා දුන්නා. හැබැයි ආයි දවසක මෙතෙන්ට ගියොත් අනිවාර්යෙන් මොනවාරි අරන් යන්න අපි හිතාගෙන ඉන්නේ. ඔයගොල්ලොත් මේ වීඩියෝ එක බලලා මෙතෙන්ට යනවා නම් මොනවාරි දෙයක් අරගෙන යන්න. මේ සතුන්ට කන්න දෙන්න පුළුවන්. ඒක ලොකු දෙයක් අත්‍තරම කිව්වොත් එහෙම. අශ්වයන්ට කැම දීලා අපි ආපහු මර්ටල් ඇවිනියු ගාවට යනවා. යන ගමන් ඉන්නේ. දැන් මෙතන ටේක් ඔෆ්ස් ටික සිද්ධ වෙමින් පවතිනවා. මේ ඇවිල්ලා ඉන්නේ ප්ලේන් බලන්නම ආපු කීප දෙනෙක්. සමහරු හොඳ කැමරාස් අරගෙන ඇවිල්ලා ඇස්තෙලා ඉන්නවා. ඉතින් අපි දැක්කා මෙතන තවත් සමහර අය මේ පොත් අරගෙන සටහන් කරගන්නවා. යන ප්ලේන් ගාන ඒ සම්බන්ධවත්. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මර්ටල් ඇවිනියු එක ගාව. ඕපන් ස්පේස් එකක් මෙතන තියෙනවා. ඉතින් මේ තියෙන්නේ එන්න පුළුවන් ක්‍රමය. හරි ලන්ඩන් view point එක ලන්ඩන් හිත්‍රෝ එයාපෝට් එකේ view point එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන ප්ලේන් යනවා. මම බලන්න පුළුවන් ඔක්කොම. මෙතන මැප් එකේනොත් කියනවා මේක ට්‍රේන් එකේ ඉන්නත් පුළුවන් කියලා සඳහන් කරනවා. නැත්නම් මේ පිටුවස්නාගේ වාහන වල එන්නටත් පුළුවන්. දැන් ටික ටික කට්ටිය එනවා. අපි ආවට පස්සෙත් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. දැන් මේ පිටිපස්සේ තියෙන ගෙවල් වල අයට සාමාන්‍ය දැන් මේක ඒගොල්ලන්ට සමහරට කාර්යයක් වෙන්නත් පුළුවන්. හැබැයි 10න් පස්සේ උදේ 4:00 විතර එනකම් මෙහි ප්ලේන් ලෑන්ඩ් කරන්නවත් ටේක් ඔෆ් කරන්නවත් නැහැ. සාමාන්‍යයෙන් 4 ඉඳන් 6 වෙනකම් ලෑන්ඩ් කළා ටේක් ඔෆ් කළත් ගොඩක් වෙලාවට ඒ පොඩි ප්ලේන්ස් විතරයි. 380 777 වගේ ඒවා ඔක්කොම ටේක් ඔෆ් කරන්නේ 6න් පස්සේ උදේ 6න් පස්සේ කියලා තමයි අපිට දැනගන්නට ලැබුණේ විස්තර හොයනකොට. හිතාගත් කෙනා. ඉතින් මේ වගේ මේ විනාඩියක්වත් නැහැ සමහර ලාට. ඒ වගේ ප්ලේන්ස් යනවා. ඉතින් සමහර
හීත්‍රෝ එයාපෝට් එක ගාවත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. හැබැයි වෙනස් එක්ස්පීරියන්ස් එකක්. සමහරව හොබි එකට කරනවා මේක. පිටිපස්සේ අපි දෙක ගොඩක් ඇවිල්ලා සමහරව ලියනවා. ඒගොල්ලන්ට මේක විනෝදාංශයක්. එහෙම. ඉතින් මෙච්චර ප්ලේන් වල ගියාට මාසෙට සාමාන්‍යයෙන් හයත් පාරක් නෙමෙයි මම හිතන්නේ ඊටත් වඩා 12 පාරක් විතර යනවා ප්ලේන් වල. ඒ ගියත් මටත් මේක පොඩ්ඩක් මේ හොබි එකක් වගේ විනෝදාංශයක් වගේ දැනෙනවා. වාතිය මල්ලිලා ලෑස්තිලා එල්ල තියෙන්නේ මේ පොඩි පික්නික් එකක් වගේ ඒගොල්ලන්ට නිවාඩු දවසේ හින්දා කෑමත් හදාගෙන අපි ඉතින් අරන් ආපු පාන් ටික නම් දුන්නා මේ අශ්වයින්ට පාන් දීලා අපි දැන් කනවා මඤ්ඤොක්කයි ඉන්න දිනවා මඤ්ඤොක්ක පොල්සම් මේ ඉන්නේ චෙප්ලා දෙන්නම හැබැයි නේ දෙන්නම අද බ්‍රෙක්ෆාස්ට් එක ගන්න මෙතන. අපි දැන් ෆ්ලයිට් ටේක් ඔෆ් කරන තැනින් යන්න හදන්නේ ෆ්ලයිට් ලෑන්ඩ් කරන තැනට නේ බාතිය. ඔව් අපි එතෙන්ට ගිහිල්ලා බලමු අපි බලන්න chance එකක් තියෙද කියලා. මොකද එතරම් අද මේ වෙලාවේ ඉරිදි දවසක් නිසා පාක් එක full ඇති වාහනේ.
අපි ආව දැන් ටර්මිනල් 3 එකට. ඒ කියන්නේ මෙතනින් ඇවිල්ලා ප්ලේන් ලෑන්ඩ් කරන එක බලන්න පුළුවන් හින්දා අපි දැන් එතෙන්ට යන්නේ. එතන හරිය ලස්සනයි. මේ පිටිපස්සේ වෙනවා බලන්න. වාහන වගේ නවත්තලා තියෙනවා. කට්ටිය ඇවිල්ලා ඉන්නවා. දැන් අපි යන්නේ මෙන්න මේ උඩට ලෑන්ඩින්ග්ස් බලන්න. දැන් 3ක් විතර ලෑන්ඩ් කරන තව එකක් එනවා. බලමු අපි. පොලිමට එනවා බ්‍රිටිෂ් එයාර්වේස් ෆ්ලයිට් එකක් දැන් ගියේ. තව ගොඩක් එනවා මේ මැප් එකේ බැලුවට පස්සේ පෙන්නන්නේ. අර ෆ්ලයිට් රේඩාර් 24 ගේ මැප් එකේ ඔක්කොම බ්‍රිටිෂ් එයාර්වේස් ෆ්ලයිට්. තව එකක් එනවා එයාර් ලින්ගස් අයර්ලන්තයේ ගුවන් සේවය ඩබ්ලින් වල. ඒක එකක් එනවා මේ දැන් එන්නේ එක. ඉතින් ඒ වගේ ගොඩක් මේක ෆීලිං එකක්. මෙතෙන්ට එන්න ඕනි. වීඩියෝ එකකින් දැකලා විස්තරයක් දැනගත්තට මෙතෙන්ට ආවට පස්සේ තමයි මේක හොඳටම දැනෙන්නේ. ඉතින් ලන්ඩන් වල මේ ඉන්නට මේක සමහර අලුත් අත්දැකීමක් නෙවෙයි. අපි ලංකාවේ කට්ටිය මේ ඉන්නවනම් හැබැයි මෙහි ටුවර් එකක් යනවා නම් දවසක් වෙන් කරගන්න ඕනේ මේ අනිත්යෙන් බලන්න වගේ මේකට. මොකද අපි ලංකාවේ මෙච්චර يعني අපි ලංකාවේ තුලංග තිබුණේ මෙච්චර හැකියාවක් ඉන්නේ නැහැ. දැන් තව එකක් යනවා ඊට පස්සේ ඩාලින්ගස් කියලා ඩබ්ලින් වල ඒක තමයි අරගෙන
යනවා තවත් ෆ්ලයිට් එකක් ලන්ඩන් එයාර්ලයින් ඊට පස්සේ එනවා 380 අපි ඉගෙන ගන්න බලාගෙන ඉන්නේ ස්විස් ගුවන් සේවයටත් ගුවන් යානය මේ ගුවන් යානය මේ කරන්නේ යම් හේතුවක් ගැන අපි කියනවා ඉන්දියානු ප්‍රොජෙක්ට් ඒ නිසා නැවත ගිහිල්ලා රාමක් ගිහිල්ලා යානේ ප්ලෑන් කරලා full power එක ඕනි උඩට ඒ ගිහිල්ලා ගිහිල්ලා මේ ගුවන් යානේ නැවතලා වගේ දෙන්නකොට එකක් ෆිලිපින්ස් වලදී එක කටා කරන්න කියලා අපි ගෝන වගේ අවස්ථාවක් ඔන්න හිත්‍රෝ වල ප්ලේන් බලලා අපි දැන් යන්න හදන්නේ ඔන්න තව එකක් එනවා බ්‍රිටිෂ් එයාර්වේස් ෆ්ලයිට් එක දවස උනත් මෙතන වෙලා ඉන්න පුළුවන්. 아무ත ෆීලිං එකක් තියෙන මේ තියෙන වෙදේ එකයි සියල්ලත් එක්ක. හැබැයි මෙතන තියෙන කාලේ මෙච්චරයි. නාලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපි තව දවසක හැබැයි ආයෙ මෙතන ආයෙ වීඩියෝ එකක් කරන්න. මේ ෆීලිං එක නියමයි.